ඔහි සැලුණා. අපේ චූටි පවුලට චූටි පුතු පැටියෙක් නෙදැන් ඉන්නේ. ඉතින් ඒක දැනගත්ත දවසේ ඉඳන්ම අපි දෙන්න කරේ නිල් පාටින් එයාට ඕන කරන දේවල් චුට්ට එකතු කරපු එක. හැබැයි ඉතින් එයා දුවේද පුතෙක්ද කියලා දැනගන්න කලින් ඉඳන්ම මම චූටි ඇඳුම් ඒවා මේවා ටිකක් ලෑස්ති කරගත්තා. හැබැයි වැඩිපුරම අපි ගන්න ඕනේ රෝස පාටින්ද නිල් පාටින්ද කියලා දැනගත්තට පස්සේ තමයි ගොඩාක් දේවල් අපි ගත්තේ. මේ විදිහට එයාට ඕන කරන දේවල් අපි එයා වෙනුවෙන් ගන්න ආස දේවල් ඒවා බල මේ විදිහට ගද්දී ඒ දැනෙන හැඟීම මුලින්ම අම්මෙකුයි තාත්තෙකුයි වෙද්දී දැනෙන හැඟීම නම් මට කියන්න තේරෙන්නේ නැහැ. ලස්සන ඇඳුම් ඉතින් දැක්කම හරි ආසයි. එයා ඉතින් චුට්ට ලොකු වෙලා එයාට ඒවා ඇඳලා බලලා එයාගේ හැඩ බලන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්න. මම මේ තවත් ඇඳුම් බලනවා ලොකු වුණාම එයාට අඳන්න. අද අපි බඩු වලින් චුට්ටක් ගත්තා. චුට්ට එකතු කරගන්නවා ඉතින්. යාට. චූටියට අපේ මැණික් කටේට. හුහු. අපේ චූටි මැණික අපි ගාවට එන්න තව චුට්ටි දවස් ටිකක් තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි දෙන්න ලෑස්ති වෙන්නේ එයා වෙනුවෙන් ගත්ත චූටි ඇඳුම්, එයාගේ අනිත් රෙදි, ඒ වගේ දේවල් චුට්ට හොදලා හොඳට වේලලා අයන් කරලා ලෑස්ති කරලා තියලා තියන්න. ඉතින් ඔක්කොම එකපාර හොදන්න බෑනේ. ඒ හින්දා ටික දවස් වලට මේ විදිහට අරගෙන ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මේවට සුවඳවල් දාන්න නැතුව ඇති. එයාගේ රෙදි හොදන්න මම මෙන්න මේ ලික්විඩ් එක තමයි අරගත්තේ. ඔව් බබා. මිනිකන් නෑනේ. නෑ. නිකන් හරි නීද නිකන්. චූටක් ලන්නේ. ඇද්දේ? නෑ. බබානේ. කාර්ය කියන්නේ නේ. ඉස්සෙල්ලා ඇඳුම් ටික හොදන්න ඕන. ඔව් හොදන්න කලින්. ඒවා සමීපයිනේ. සුවඳ නෑ මේක නේ. හොඳ නෑ. නේද? මේකට දාන්නවා. මම දාන්න. චූටි පැටියා වෙනුවෙන් මේ ගත්ත චූටි ඇඳුම් එයා වෙනුවෙන් මේ විදිහට ලෑස්ති කරගද්දී ඒ දැනෙන හැඟීම, ඒ හැඟීමට කැමති හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම ඒ හැඟීම අනිවාර්යෙන් ඉක්මනින්ම සැබෑ වෙන්න ඕනේ. වලාකුළු වියන්තනාලා හිරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුළු වියන්තනාලා හිරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා අනේ යලිත් ඔබ එතේ කියා සිනාරම් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා
ඔබතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා ඉක්මනින්ම මේ දවස් ටිකත් ගෙවිලා ගිහින් මේ ලස්සන චූටි ඇඳු එයාට අඳලා හැඩ බලන දවසත් ඉක්මනටම ඒවි. අපේ චූටි පැටියා එන්න ළඟම දවස් ටිකේ අපිව බලාගන්න අපේ ගෙදර ආවනේ තාත්තගේ අම්මා. ඒ කියන්නේ අපේ චූටි පැටියාගේ ආච්චි. ඉතින් අද අපි 4 දෙනාම ආවා ස්ට්‍රෝබෙරි කන්න. මේ ඉන්නේ අපේ චූටි පැටියාගේ ආච්චි. ඉතින් අපිට ආච්චිව එක්කන් එන්න නම් යන්න බැරුව ගියා. මොකද එයා ආවේ නරිතවලට. ඉතින් අපිට ගොඩාක් දුරයිනේ. දැන් ඉතින් ගොඩාක් දුර යන්නත් බැහැනේ. ඒ හින්දා ඉතින් හස්බන්ඩ් විතරක් ගිහින් එක්කන් ආවා. දැන් නම් ඉතින් ස්ට්‍රෝබෙරි මේ වගේ කන්න තියෙන අන්තිම දවස් ටික තමයි ගෙවෙන්නේ. ඒ වුණාට කමක් නැහැ. අපි ගිහිල්ලා ඒ අත්දැකීම ගමු කියලා තමයි ඔන්න 4 දෙනාම ආවේ. මේකත් එක්ක තියෙන්න ඕනේ. උතුල තරුමේ අහස්තලයෙන් වසන් වේවාගේ මාරසේනාහතට කැන්දන යාමෙලම් වූයේ මේක වර්ෂා කලා හෙලුනේ සේදු යහනාවේ පුදුම තරම් හිතේ නිදහසකින් සැහැල්ලුවෙන් සතුටින්ම ගත කරන්න ඕන දවස් කිහිපයක් තමයි මම මේ ගත කරන්න ඕනේ. ඒ මොකද දැන් ඉතින් චූටියා එන්න ළඟයිනේ. ඉතින් අවසානම දවස් ටික චුට්ටක් විතර ඇඟපතට අමාරුයි, හිතේ බය, ඒ හැම දෙයක්ම තියෙනවානේ. ඉතින් ඒ අමාරුම දවස් ටික මම හිතුවටත් වඩා හොඳින් සැහැල්ලුවෙන් හිතේ සතුටින් ගත කරන්න මට පුළුවන් වුණේ මගේ හස්බන්ඩ්ුයි එයාගේ අම්මයි හින්දා. ඉතින් ඇත්තටම මම වාසනාවන්ත වුණා පිටරටක හිටියත් මේ අසීරු දවස් ටිකේ මට මේ විදිහට හිතේ සතුටින් නිදහසේ ඉන්න ලැබුණු එකට. අපිට කියෝ මේක හොදන්න අරගෙන ඊට මදි වෙන්නේ. අන මේකේ අනාගෙන අරකට දාන්න. මාව දන්න නොදන්න ගොඩාක් අයගෙන් රස කෑම ගොඩාක් හම්බුණා වගේම දැන් ඉතින් අම්මට කියලත් මට හොඳට රස කෑම හදාගෙන කන්න පුළුවන්. ඉතින් මේ අවසානම දවස් ටිකේ මේ වගේ සතුටින් ඉන්න ලැබුණට ඇත්තටම මට මාරම සතුටුයි. හැබැයි ඔය අකල් මේ ගල්ලේ ඇඹරේ ඔයා කරනවා නේද? ඒක මේක තියාගෙන අපි මොහොතේට දාලා තිබුණා මම පටකට ගාලා පුදුරනවා. අපි ගෙදරින් දැන් ඒක කෙටිටි පිටා. යා දැන් හොඳට බිලිවිලා තියෙනවා. මදිද? ඒක තව ඔය මෙයා කරන්නේ නෑ මම කිව්වා ඒක වෙනවා කියලා. ඇඹරිනවා වගේම වෙනවා. අනිත් මේ කරන්නේ තවත් මෙහායි.
ඒක පොඩ්ඩක් තියපුවම හරි මං ඒ ගන්නම්. දැන් හොදලා කියලා. ඔව්. ආයෙ කපලා කොටලා. ඒ කපලා සුදුරු නම් කොටන්න ඕනද? සුදුරුමේ කරන්නේ මෙහෙම කරලා චප්ප කරලා ඔව්. ඒක මෙයා කරලා දෙන්නේ. ඇත්තටම මේ දවස් ටිකේ නම් මට වීඩියෝ එකක් කරගන්න ව්ලොග් එකක් කරගන්න ගොඩාක් වීඩියෝස් ගන්න තරම් ඇඟට එහෙම ලොකුවට ෆිට් එකක් තිබුණේ නැහැ. හැබැයි මම පුළුවන් තරම් මේ මතක එකතු කරගත්තා. මොකද මේ මතක මේ විදිහට ආය දකිද්දී ඒ දේවල් ඇත්තටම හරිම සුන්දර මතක වෙයි කියලා මට හිතුන නිසා මේ විදිහට පොඩි වීඩියෝස් ටිකක් මම අරගත්තා. අපේ මතක පොතට එකතු කරගත්තා. ගෑනු ළමයට අම්මෙක් ළඟින් ඉන්න ඕනම දවස් ටිකේ මාව හරි ආදරෙන් බලාගෙන මේ දවස් ටික හිතේ සැහැල්ලුවෙන් බයක් නැතුව ගෙවන්න මට උදව් කරාට මගේ චූටි පුතාගේ ආච්චිට ගොඩාක් පිං. ඇත්තටම මං වගේම මගේ චූටි පැටියත් හරිම වාසනාවන්තයි. මේ අමාරු දවස් ටික හරි ලේසියෙන් මට ගත කරන්න ආච්චි අපි ළඟට ආපු එකට. මේ දවස්වල ඉතින් ටිකක් වැඩිපුර ඇවිදින්න එක හොඳයිනේ. ඉතින් හැමදාම වගේ හවසට අපි දෙන්න මේ විදිහට එනවා ඇවිදින්න. ඉතින් ඇත්තටම මේ මතක එකතු කරගත්තට මට මාරම සතුටුයි. මේ දවස් ටික මට තනියම ගත කරන්න වුණා නම් මන් දන්නේ මං කොහොම ඉඳීද කියලා. ඒ කියන්නේ ඇඟේ පතේ අමාරුවටත් වඩා දැන් ඉතින් චූටි පැටියා ඉන්න ළඟයිනේ. අනික මගේ පළවෙනි අත්දැකීමනේ. ඉතින් හත්තටම මාරම බයෙන් තමයි මම මේ දවස් ටික ගත කරේ. හැබැයි ඉතින් ඒව සේරම අමතක වෙලා සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න මගේ වටපිටාව හදලා දුන්නට ඒ හැමෝටම ගොඩාක් පිං. සති 30 පිරුණට පස්සේ අපේ හොස්පිටල් එකෙන් මට කිව්වා හොස්පිටල් එකට අරගෙන එන හොස්පිටල් බෑග්ස් ටික ලෑස්ති කරන් තියාගන්න කියලා. ඒගොල්ලෝ පොඩි ලිස්ට් එකකුත් දුන්නා අවශ්‍යම දේවල් ටික. ඊට අමතර දේවල් ටිකකුත් මෙතන තියෙනවා මට අවශ්‍යයි කියලා හිතෙන. ඉතින් දැන් මං ලෑස්ති වෙන්නේ ඒ ටික පිළිවෙලට ලෑස්ති කරගන්න බෑග්ස් වලට දාලා. මුලින්ම මම මේ ලෑස්ති කරගෙන තියෙන්නේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙද්දී ඕන කරන ඩොකියුමන්ට්ස් ටික. ඉතින් ඒ ටික තමයි මම මුලින්ම ලෑස්ති කරගත්තේ. මොකද මොනා නැතත් අපිට ඒ ටික නම් ඕනිමයි. ඊට පස්සේ මම ලෑස්ති කරගත්තා හොස්පිටල් එකේ ඉන්න දවස් ටිකට අඳින්න මට සුව පහසුයි කියලා හිතෙන මේ විදිහට පිජාමාස් ටිකක්. අපිට ඕනි නම් හොස්පිටල් එකනොත් රෙන්ට් එකට පිජාමාස් ගන්න පුළුවන්. හැබැයි මට ඉතින් සුව පහසුයි කියලා හිතෙන විදිහට මට ගැලපෙන්න මම මේ ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම ලොකු ටවල්ස් දෙකකුයි ෆේස් ටවල් එකකුයි මේ විදිහට ලෑස්ති කරගත්තා. හොස්පිටල් ලිස්ට් එකේ මේස් අරගෙන එන්න කියලා තිබුණා. ඉතින් මම සීත කාලෙටයි රස්නේ කාලෙටයි දෙකටම ගැලපෙන්න අරගත්තා. ඊට පස්සේ මේ තියෙන මගේ නර්සින් බ්‍රාස් ටික. ඒ ටිකත් මම මේ විදිහට පැක් එකක් වගේ ලෑස්ති කරගත්තා. ඒ වගේම අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි මැටර්නිටි පැන්ටිස්. ඉතින් මම ඒකත් මේ විදිහට පැක් එකක් වගේ ලෑස්ති කරගත්තා. ඉතින් ඒ ටික නම් අනිවාර්යයෙන්ම අරගෙන එන්න කියලා ඒගොල්ලෝගේ ලිස්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාට සුව පහසු වෙන විදිහට ප්‍රමාණ වලින් අරගන්න. ලංකාවේ හොස්පිටල් වල ලිස්ට් එක මීට වඩා ගොඩක් වෙනස් වෙන්නේ නැති. ඒ වගේම තමයි ජපානයේ ඇතුළතත් වෙන එක හොස්පිටල්ස් නේ තියෙන. ඉතින් ඒ වගේනොත් ලිස්ට් එක සමහර විට මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට පහසු විදිහට සහ ඒ හොස්පිටල් එකේ තිබ්බ ලිස්ට් එකට අනුව තමයි මම මේ දේවල් ටික ලෑස්ති කරගත්තේ. ඩිලිවරි එකෙන් පස්සේ අපිට ඕන වෙන පෑඩ්ස් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මම වර්ග දෙකකින් ගත්තා මේ විදිහට පැකට් දෙකක්. මම මේ පැකට් දෙක මේ විදිහටම අරගෙන යනවා වෙන් කරගන්නේ නැතුව. මොකද මට හොස්පිටල් එකනොත් හම්බෙනවා. ඉතින් ඒ ටික ඉවර වෙලා මට පාවිච්චි කරන්න ඕනේ වුණොත් තමයි මේ ටික අරගෙන යන්නේ.
මේ තියෙන්නේ බ්‍රෙස්ට් පෑඩ්ස්. ඉතින් මම ඒකෙන් ටිකකුත් ලෑස්ති කරගත්තා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මේ පැකට් එකේ තියෙන ඒවා තමයි මම ලෑස්ති කරගත්තේ. ලිස්ට් එකේ තිබ්බ හැංගර්ස් අරගෙන එන්න කියලා. ඉතින් මම මේ විදිහට හැංගර්ස් 4-5ක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම මේ පැක් එකක් විදිහට ලෑස්ති කරන් ඉන්නේ වෙට් ටිෂු ටිකකුයි වෙට් කොටන් ටිකකුයි කොටන් පැඩ්ස් ටිකකුයි. මේ විදිහට පොඩි රෙදි කැලි ටිකකුත් මම ලෑස්ති කරගත්තා. ඒ වගේම ඕනම කරනවා මාස්ක්. ඉතින් ඒවත් ලෑස්ති කරගත්තා. ටිෂු බොක්ස් එකකුත් මම මේ විදිහට එකතු කරගත්තා. හොස්පිටල් එකේදී මම අඳින ඇඳුම් ආයම හස්බන්ඩ් අත්තේ ගෙදර එවන්න මම මේ විදිහට පොඩි බෑග් එකක් ලෑස්ති කරගත්තා. දැන් මම මේ ලෑස්ති කරගන්න හදන්නේ මගේ වොෂ්රූම් එකේදී මට ඕන කරන දේවල් ටික. මුලින්ම මම ෂැම්පෝ එකයි කන්ඩිෂනර් එකයි ලෑස්ති කරගත්තා. ඒ වගේම තමයි මගේ බොඩි වොෂ් එකත් මම එකතු කරගත්තා. හොස්පිටල් එකකිනුත් අපිට හම්බ වෙනවා. හැබැයි ඉතින් ඒවා ගැලපෙයිද නැද්ද දන්නේ නැහැනේ. ඒ හින්දා මම ගෙදර මම පාවිච්චි කරන ටික අරගෙන යනවා. මගේ ෆේස් වොෂ් එකත් මම අරගෙන යනවා. ඒ වගේම ටූත් පේස්ට් එකක්, ටූත් බ්‍රෂ් එකක් ඒ ටිකත් මම ලෑස්ති කරගත්තා. ගෙදර තිබුණ මේ විදිහට ෂැම්පූ කන්ඩිෂනර් පැකට් එකක් මම ඒකත් එකතු කරගත්තා ඕන වෙයි කියලා හිතලා. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ වොෂ් බෑග් එකට මම එකතු කරගත්තේ. ඉතින් ඔයාලා කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. වොෂ් එකක් දැම්මට පස්සේ මට ඕන කරන දේවල් ටික දාගන්න මම මෙන්න මේ බෑග් එක තමයි පාවිච්චි කරන්නේ. මේක බෑග් එක ඇතුළෙම අපිට වෙන් විදිහට දාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඒක මට ගොඩක් පහසු වෙයි කියලා. මම මේ බෑග් එකට මගේ ෆේස් ක්‍රීම් එකයි, බොඩි ක්‍රීම් එකයි, හෑන්ඩ් ක්‍රීම් එකකුයි, ඒ වගේම මගේ ලිප් බාම් එකත් මම දාගන්නවා. ඕඩි කොලොන් එකකුත් මම දාගන්නවා. ඒ වගේම මේ තියෙන්නේ නිපල් ක්‍රීම් එකක්. මම ඒකත් එකතු කරගන්නවා. මවුත් වොෂ් එකකුත් එකතු කරගන්නවා. හොස්පිටල් එකේ ඉද්දි මට පාවිච්චි කරන්න මේ විදිහට කොණ්ඩ බෝල් ටිකකුයි කොණ්ඩ කටු ටිකකුයි මම ලෑස්ති කරගත්තා. මං ඉතින් ආසාවට නිල් පාටින්ම තමයි ඒ ටිකත් ලෑස්ති කරගත්තේ. ඒ පැත්තටම මම දාගන්නවා මගේ පනාව. ඊට පස්සේ මම මේ විදිහට පොඩි මේකප් පවුච් එකකුත් ලෑස්ති කරගන්නවා. සිම්පල් මේකප් එකක් දාගන්න පුළුවන් වෙන විදිහට මට ඕනම කරන දේවල් ටික විතරක් එකතු කරලා. ලස්සනට ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න හිතාගෙන තමයි මම ඉතින් මේ දේවල් ටික ලෑස්ති කරගත්තේ. ඉතින් මේ දේවල් කෙනෙක්ට ඕන වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. රූම් එක ඇතුලේ ඉද්දි වගේම වොෂ්රූම් යන්න බාත්රූම් යන්න මේ විදිහට මම දෙකක්ම ලෑස්ති කරගත්තා. ඉතින් ඒ ටිකත් මම බෑග් එකට දාගන්නවා. ඊට පස්සේ මම මේ ලෑස්ති කරගෙන තියෙන්නේ පිගානක්, කෝප්පයක්, හැඳි ගෑරපු සෙට් එකක්, අන්න ඒ ටික. ඒ වගේම මම පොඩි වතුර බෝතලයකුත් ගත්තා. ඒකත් මට ඕන වෙයි කියලා හිතුන නිසා. මෙන්න මේකත් අරගෙන එන්න කියලා තියෙනවා. මේක අර අපේ බොන වතුර බෝතලයට හයි කරලා බටෙන් බොන්න පුළුවන්. ඒක මාරම ලේසි. මම මේක ගත්තේ ඩයිසෝ එකෙන්.
ගොඩාක් මට ඕන කරන දේවලුත් නිල් පාටින් එකතු කරගෙන හරිම ආසාවෙන් තමයි මේ විදිහට මම බෑග් එක හදාගත්තේ. හැබැයි ඉතින් බයේ. මේ තියෙන්නේ මගේ නර්සින් පිලෝ එක. ඉතින් මම ඒකත් මගේ බෑග් එක ළඟින්ම තියාගත්තා. එතකොට යද්දි අරගෙන යන්න මතක් වෙනානේ. දැන් මම ලෑස්ති කරගන්න හදන්නේ අපේ චුටි පැටියාගේ බෑග් එක. මම මුලින්ම ඒ බෑග් එකට තමයි හොස්පිටල් එකට මට ඕන කරන ඩොකියුමන්ට්ස් ටික දාගන්නේ. චූටි පැටියට කියලා ගොඩ දේවල් අරගෙන යන්න නැහැ. අරගෙන යන්න තියෙන්නේ එයා ආයම්ම ගෙදර එන දවසට එයාට ඇඳගෙන එන ඇඳුම් ටික විතරයි. මේ වගේ පැක් එකක් විදිහට තමයි මම ලෑස්ති කරගත්තේ. එයාගේ චූටි ඇඳුම, ඔළුවට දාන තොප්පිය, මේස් අන්න ඒ ටික. හරිම ආසාවෙන් තමයි මේ චූටි ඇඳුම් අයන් කරලා පිරිසිදුව මම මේ විදිහට එකතු කරගන්නේ. මම ඕන වුණොත් කියලා මෙන්න මේ ටිකත් ලෑස්ති කරගත්තා. පැම්පස් ටිකකුයි වෙට් ටිෂු ටිකකුයි. ඊට පස්සේ මම මේ ලෑස්ති කරගත්තේ එයාව ඔතාගෙන එන්න ඕන කරන දේවල් ටික. ගොඩාක් සීතලත් නැති රස්නෙත් නැති කාලෙක ඉතින් එයා එන්නේ. ඉතින් ඒකට හරියන විදිහට තමයි මේ දේවල් මම ලෑස්ති කරගත්තේ. මෙන්න මේක මම ගත්තේ අපේ චූටියත් එක්ක ෆොටෝ එකක් ගන්න. මාරු කාසි ටිකක් දාලා මේ විදිහට චූටි පර්ස් එකක් ලෑස්ති කරගත්තම මම හොස්පිටල් එකේ ඉද්දි මොන හරි බොන්න ඕන වුණොත් ඒ ටික ගන්න. ඒ වගේම පොතකුයි පෑනකුයිත් ලෑස්ති කරගත්තා. මගේ චාර්ජර් එකත් ගත්තා. මේ ටික මම එකතු කරගන්නේ මෙන්න මේ බෑග් එකට. ඔන්න දැන් ඉතින් සේරම ලෑස්ති. දැන් තියෙන්නේ චූටි පැංචව පරිස්සමින් මේ ලෝකෙට අරගෙන එන්න තමයි. මේ හැම දෙයක්ම එයා වෙනුවෙන් පරිස්සමින් හරිම ආසාවෙන් ලෑස්ති කරගත්තා තමයි. හැබැයි හිතේ පුංචි චකිතයක් බයක් තියෙනවා ඒ මොහොතට කොහොමද මුණ දෙන්න කියලා. හැබැයි මම දන්නවා අම්මා කෙනෙක්ට ඒ මොහොතේදී කොහෙදෝ නැති ශක්තියක් එනවා චූටි පැංචගේ මූණ දකින්නකම්ම. මං හිතන විදිහට අපේ ඊළඟ වීඩියෝ එකේ ඉඳන් චූටි පැංච අපිත් එක්ක ඉඳි. जिना पिपिना में वसंतय मिला दो तीन मनक से मगे